දේශනාවේ වීඩියෝවත් සමග එකතු වී සිටින ඔබ සියලු දෙනාටම සුබ දවසක්. අපි අද ආවේ ගම්පහ නගරයෙන් කුලී පදනම යටතේ ලබා දීමට තිබෙන නිවසක තොරතුරු අරගෙන. ගම්පහ විජයපාරේ පිහිටා තිබෙන මෙම නිවසට පිවිසීමට තිබෙන්නේ අඩි 15ක කාපට් මාර්ගයකින් සහ අඩි 12ක මාර්ගයකිනුයි. වැදගත් සමාජ වටපිටාවකින්ද සමන්විතයි. පර්චස් 40ක භූමි ප්‍රමාණයක් තිබෙන මෙම ඉඩම තුල ඉතා සාරවත් ලෙස හැදුණු පොල් ගසක්, තැඹිලි ගස් දෙකක්, කොස් ගසක් මෙන්ම රම්බුටන්, අලිගැට පේර යන ගස් වර්ග රැසක්ම පවතිනවා. ඉඩමේ මායිම් සීමාව වටා තාප්පය යොදා ගේට්වෙන් ආවරණය කර ඇත. වර්ග අඩි 2000ක පමණ ඉඩ ප්‍රමාණයකින් යුත් මෙම නිවස වැරැන්ඩා එක, සාලය, නිදන කාමර 4ක්, කෑම කාමරය, මුළු තැන්ගෙය, බාත්රූම් ඒරියා සහ ගරාජ් එකකින්ද සමන්විතයි. ප්‍රීපේස්ට් විදුලිය, ඉඩ පහසුව ඇති පාකින් ඒරියා එක මෙන්ම ගම්පහ නගර සීමාවේ පිහිටා තිබෙන නිසා මෙම නිවසේ සිට ව්‍යාපාරයක් වුවද පවත්වාගෙන යාමේ හැකියාව පවතිනවා. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට මීටර් 400ක් ඇවිද යන දුරකින් පිහිටා තිබෙන මෙම නිවසේ සිට රත්නාවලී බාලිකා විද්‍යාලය, සුමේධ ජාත්‍යන්තර විද්‍යාලය, ගෝතමී බාලිකා විද්‍යාලය, තක්ෂිලා විද්‍යාලය, හෝලි ක්‍රෝස් විද්‍යාලය ඇතුළු ගම්පහ නගරයේ ප්‍රසිද්ධ පාසල් රැසකටම විනාඩි 5ක කාල සීමාවක් තුළ ළඟා වෙන්න පුළුවන්. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික් මහරෝහලට මීටර් 900යි. උසාවි සංකීර්ණයට, දුම්රිය ස්ථානයට, ප්‍රධාන බස් නැවතුම් පොළට කිලෝමීටර් 1.8ක් මෙන්ම ගම්පහ නගරයේ තවත් ප්‍රයෝජනවත් ස්ථාන රැසකටම විනාඩි 5ක කාල සීමාවක් තුළ ළඟා වෙන්න පුළුවන්. ඔබගේ දෛනික ජීවිතය මෙන්ම ව්‍යාපාරික කටයුතු සඳහාද ගමනාගමන පහසුකම් සහිත මෙම ව්‍යාපාරික කඩඉමේ සිට ඩේකෙයා ව්‍යාපාරයක්, මොන්ටිසෝරි ව්‍යාපාරයක්, රෙදිපිලි මැහුම් කටයුතු ව්‍යාපාරයක්, පාවාහන් නිෂ්පාදන ආයතනයක් ඇතුළු ඕනෑම නීත්‍යානුකූල සුදුසු ව්‍යාපාරයක් කිරීමේ හැකියාව පවතිනවා. මෙවන් පහසුකම් රැසකින් සමන්විත වන මෙම ව්‍යාපාරිකමය නිවසේ මාසික කුලිය
රුපියල් 60,000ක් වන අතර මාස 6ක කීමණි එකක් ගෙවිය යුතුයි. ඒ වගේම අවුරුදු 1කට නැතිනම් වසර 2කට ගිවිසුම් ගත විය යුතුයි. ඔබ මෙම නිවස කුලී පදනම යටතේ ලබා ගැනීමට කැමති නම් මම දන්න අපව 0.77 470 93 18 0.77 54 77 542 ස්තුතියි.